විහාරතුන් වහන්ස සෑම කෙනෙක්ගෙම ඕරා එකක් තියෙනවනේ. ඒ ඕරා එක තියෙනකොට සතර කමඨහන් වඩන කෙනෙක්ගේ කෙනෙකුට പ്രേත භූත කෙනෙක් ඇඟට යන්න පුළුවන්. ඕරා එක පිරිසිදු වුණොත් හැම කෙනෙකුටම ඕරා එකක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයන්ගේ ඕරා එක කිලුටුයි. කළු ධර්ම කිලුටු ධර්ම කෙලෙස් ධර්ම වලින් වර්ණවත් වෙලා. දැන් අනුස්සති හතර වඩන පුද්ගලයෙකුගේ ඕරා එක පිරිසිදුයි සුදුයි. සුදු වෙලා පිරිසිදු වෙලා ෂඩ්වර්ණ රශ්මිමාලාව බවට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙනවා. තර අඤ්ඤතාව ඉන්ද්‍රිය මතු වූ ඒ සුදු කිරණ තියෙන ශ්වේත වර්ණ ඕරා එකකට හෝ ඒ රශ්මිමාලාව ෂඩ්වර්ණ නම් ඒ තැන් වලට අර ආගන්තුක වශයෙන් එන භූතයන්ට පෙරේතයන්ට බාහිර බල බේග වලට ඒව නිවාස වෙන්න බෑ. ඒවා පදිංචි වෙන්න බෑ. ඔබේ ඕරා එක කිලුටු නම් අර දැඩි කොළ පාට කුණුලේ පාට අමුතු අඳුරු කහ පාට නම් ඒවා අඳුරු ඕරා. ඒවට ඇහිල්ලා භූතයන්ට පෙරේතයන්ට අමනුෂ්‍යයන්ට නායකාරයන්ට ඇහිල්ලා ඒවා පදිංචි වෙන්න පුළුවන්. ඒවා බොහෝ දෙනෙක් ඇහිල්ලා පදිංචි වෙනවා. එතකොට සතර කමඨහන් වඩන කෙනෙක් සතර කමඨහන් වඩන කෙනෙක්ගේ ඕරක පිරිසිදු කරගන්නවා. හතර කමඨහන් නොවඩන පුද්ගලයෙක්ගේ උස්ම ගත්තට පිට කළාට මල් පූජා කළාට සිල් සමාදන් වුණාට සිල් රැක්කයි කිව්වට ඕරක පිරිසිදු වෙන්නේ නැහැ. සතර කමඨහන් වඩන කෙනෙක්ගේ ඇතුලේ ඉස්සෙල්ලා මේ പ്രേත භූත යන ඕරක පිරිසිදු වෙන ගමන් උන්ට පිරිසිදු වුණායින් පස්සේ හූතුණක් කියලාද යන්නේ? හූතුණක් කියලාද යන්නේ? ඒක ඉතින් මන් දන්නේ අහගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ මේ දැන් පටවි බිත්තියස්සෙන් උනත් යන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඒ සියුම් කාය වර්ණේ තියෙන නෑ ඒගොල්ලෝ මේ අවකාශයට යනවා එළියට යනවා එච්චරයි. නැතු ඔහොම කතාවල් ඔය එක භූත කට්ටඩිය අරුම් ඔය අතු කඩාගෙන යනවායි කියලා ඒව බොරු කතාවක්. හරි. ඔබ වහන්සේට දීගාසාදි